කවදා හරි ඇඟේ කිසිම ගම් එකක් ගාගන්නේ නැතුව බිත්තියක බැලුම් ගෝලයක් අලවලා තියනවද? හරියට ඔයාටත් නොපෙනෙන මැජික් බලයක් තියනවා වගේ. එදා බිනුරගේ උපන්දින පාටිය. එයා කාමරයට වෙලා පාට බැලුම් බෝල පුම්බ හිටියේ. එක පාරටම බිනුරට හිතුණා පොඩි සෙල්ලමක් කරන්න. එයා පුම්බපු බැලුම් බෝලයක් අරගෙන තමන්ගේ ඔළුවේ හිස කෙස්වල වේගෙන් ඇතිල්ලුවා. ඊට පස්සේ ඒ බැලුම හිමීට කාමරේ බිත්තියට කිට්ටු කළා. පුදුමයි! බැලුම බිම වැටෙන්නේ නැතුව හරියට ගම්ගාලා වගේ බිත්තිය ඇලුනා. ඒ මදිවට බිනුරගේ ඔළුවේ තියෙන කෙස් ටිකත් ඉත්තෑවෙග්ගේ වගේ එකපාරටම කෙලින් වෙලා. කොහොමද මේ මැජික් එක උනේ? මෙන්න මේකට තමයි විද්‍යාවේදී ස්ථිති විද්‍යුතය. එහෙමත් නැත්නම් ස්ටැටික් ඉලෙක්ට්‍රිසිටි කියලා කියන්නේ. අපි හැමෝගෙම ඇඟවල් වලත් මේ වටේ තියෙන හැම දෙයකමත් ඇසට නොපෙනෙන පුංචි විද්‍යුතාරෝපණ හැංගිලා තියෙනවා. බිනුරාර බැලුම ඔළුවේ අතුල්ලද්දී හිසකෙස් වල තියෙන ඉලෙක්ට්‍රෝන කියන ඍණ ආරෝපණ ටිකක් පැනලා ගිහින් බැලුමේ තැම්පත් වෙනවා. එතකොට බැලුම හරියට විද්‍යුත් චුම්බකයක් වගේ ක්‍රියා කරන්න පටන් ගන්නවා. අන්න ඒ ඇදගන්නා බලය නිසා තමයි බැලුම බිත්තියේ ඇලෙන්නෙත් කෙස්කස් ටික එකිනෙකාගෙන් ඈත් වෙලා කිලින් හිටගන්නෙත්. බලන්න අපි ඇඟ ඇතුළෙත් කොච්චර අපූර්ව විද්‍යාත්මක රහස් හැංගිලා තියෙනවද කියලා. මේ වගේ තවත් ලස්සන දේවල් දැනගන්න සයින්ස් විත් සාරංග YouTube channel එක subscribe කරන්න.